ඔන්න ඉතින් අද ඉඳලා අපි අහන්න යන්නේ අන්දරේගේ කතා. යෝධයා පැරද වූ අන්දරේ. වෙනත් දේශයකින් ආ යෝධයෙක් රජතුමා ළඟට ගොස් කීවා මේ රටේ ඕනෑම කෙනෙකු සමග සටන් කර තමන්ට දිනන්න හැකි බව. කැමති කෙනෙක් තමා හා සටනට සූදානම් කරන ලෙසත්. රජතුමා රටේම ඉන්න මල්ලෝපර සූරයන්ට පණිවිඩ යවුවා තරඟයට සූදානම් වෙන ලෙස. ඒ අය කවුරුත් යෝධයා සමග සටනට කැමති වුණේ නැහැ. යෝධයා දකින විටම ඒ අය බය වුණා. යෝධ ඇඟපත දුටුවම කවුරුත් කැමති වුණේ නැහැ ඔහු සමග තරඟ කර පරදින්නට. යෝධයා සිනාසුණා. මා සමග සටන් කරන්න කවුරුත් බයයි. යෝධ මිනිහා එහෙම කීවාම රජ්ජුරුවන්ටත් ලැජ්ජයි. රජ්ජුරුව ලැජ්ජාවෙන් ළඟ සිටි අන්දරේ දිහා බැලුවා. රජතුමා අපහසුතාවයට පත්ව ඉන්න බව අන්දරේට වැටහුණා. රජතුමනි, මං කැමති මෙයා එක්ක සටන් කරන්න. අන්දරේ කීවා. රජතුමාගේ ඇස් ඉහළ ගියා පුදුමයෙන්. යෝධ හටන්කාරයා හිස හෙලෙව්වා. අන්දරේගේ සිහින් ශරීරය දුටුවම රජතුමාට අදහ ගන්න බැහැ. මේ යෝධ ශරීරය සමග හැප්පිලා අන්දරේට දිනන්න බැරි වග රජතුමාට සහතිකයි. අන්දරේ ඇත්තටම කැමතිද? රජ්ජුරුවෝ ඇසුවා. මං බැරි වැඩක් බාරගන්නේ නෑ රජතුමනි. මං මේ හාදයා සමග සටන් කරනවා. අන්දරේ කීවා. රජතුමා වහාම කටයුතු සූදානම් කළා සටනට. දින 3කට පසුව සටන පැවැත්වීමට තීරණය වුණා. රජතුමනි, මට මේ යෝධයාගේ කාමරයට අල්ලපු කාමරය දෙන්න නවතින්න. අන්දරේ රජතුමාගෙන් ඉල්ලා සිටියා. දැන් සටන්කාරයාත් අන්දරේත් රජමාලිගාවේ. අන්දරේට අල්ලපු කාමරයේ ඉන්නේ තව දින 2කින් තිබෙන සටනට සහභාගී වන ප්‍රතිමාල්ලවයා. දෙදෙනාටම රාජභෝජන ලැබෙනවා ඕන තරම්. සටන්කරුවා මල්ලවපුර ශූරයෙක්. ඔහුගේ වැඩේ නිතර කෑම ගන්න එක. කාලා ශක්තිය වැඩි කරගන්නයි ඔහුට ඕනෑකම තිබුණේ. ඒත් ඉතින් දරයිපල වගේ සිටි අන්දරේ එක මොන මල්ලවපොරද කියලත් යෝධයාට හිතුණා. මේ වෙලාවේ අන්දරේ පුංචි වැඩක් කළා. අන්දරේ කාමරයටම වෙලා යෝධයාගේ කාමරය පැත්තේ බිත්තියේ ගඩොල් කැට දෙකක් ටික බුරුල් කරා. පුංචි මිටියක් සහ කටුවක් අරගෙන ගඩොල් දෙක ගැලවිලා යන තරමට බුරුල් කළ අන්දරේ කාමරයේ දොර ඇරගෙන කෑම කාමරයේ පැත්තට ගියා. බිත්තර මස් මාළු බෙදාගෙන කාලා අන්දරේ සටනට සූදානම් වෙන්න පටන් ගත්තා. සටන හෙට. අන්දරේත් මල්ලවපොර සූරයාත් කෑම කාමරයේදී හමු වුණා. හෙට නේද අපි දෙන්නගේ සටන? නුඹ සූදානම්ද? මල්ලවපොර සූරයා පටස් ගාලා මස් කට්ටක් හැපුවා. අපොයි ඔව්. හෙට හොඳ සටනක් බලා ගන්න පුළුවනි අපේ මිනිස්සුන්ට. හාල් මැස්සකු වැනි මිනිසා මේ තරම් නිර්භීතව කතා කිරීම ගැන යෝධයාට පුදුමයි. ඔහුගේ මුහුණේ කිසිම බයක් තිබුණේ නැහැ. එදා රාත්‍රියේත් කාබි දෙදෙනාම කාමර දෙකට ගියා. යෝධයා සහ අන්දරේ කෑමෙන් පසුව බුලත් විට කනවා. කාමරයට වී යෝධයා බුලත් විට කන්නට පුවක් ගෙඩියක් කපන ශබ්දය අන්දරේට ඇසුණා. අන්දරේ බලා සිටියේත් මේ මොහොත එන තුරුම තමයි. අන්දරේත් වහාම පුවක් ගෙඩියක් කැපුවා. මේ තමුසෙට දුම්කොළ තියනවද? අන්දරේ එහා කාමරයේ සිටි යෝධයාගෙන් ඇසුවා. ඔව්, දුම්කොළ ඕන තරම් මේ තියෙන්නේ. බලන්නකෝ, මේ මිනිස්සු මගේ බුලත් විට තට්ටුවට දුම්කොළ දාන්න අමතක කරලානේ. මට දුම්කොළ කෑල්ලක් එවනවද? කොහොමද එවන්නේ? බිත්තිය උඩින් එවන්නේ කොහොමද? බිත්තිය උසයිනේ ගොඩක්. යෝධයා එහා කාමරයේ සිට කෑ ගැසුවා. ඔන්න අන්දරේගේ වෙලාව ආවා. ඔන්න ඔය බිත්තියට ඇඟිල්ලෙන් අනලා මට දුම්කොළ කෑල්ලක් මෙහාට දෙනවා. අන්දරේ ඇඟට පතට නොදැනී කීවා. ඇඟිල්ලෙන් අනලා බිත්ති කඩන්න මේ බිත්ති හදලා තියෙන්නේ කිරිබත් වලින්ද? තමුසෙට පිස්සුද? ඇඟිල්ලෙන් අනලා බිත්තියකින් පොඩ්ඩක් කඩා ගන්න බැරි නම් මොකටද මල්ලවපොර අල්ලන්නට ආවේ? අන්දරේ එහෙම කීවම යෝධයාට යකා වැහුණා. එයා බිත්තියට අතින් පයින් ගහගෙන ගියා දිඩි බිඩි ගාලා. බිත්තිය හෙල්ලුනේවත් නෑ. යෝධයාට දාඩිය දාලා මිනිහා බිම ඉඳගෙන හති අරිනවා. මේ වෙලාවේ අන්දරේ අර ගඩොල් බුරුල් කර තැනට ලං වුණා. ඇඟිලි දෙකෙන් බිත්තියට ඇන්නා වීරයෙක් වගේ.
බොහොම සැහැල්ලුවේ. බිත්තියේ ගඩොල් බුරුල් කර තිබූ නිසා ගඩොල් කැට දෙක ගැලවී බිමට වැටුණා දඩාස් කාලා. අන්දරේ ඒ සිදුරෙන් එහා පැත්තට අත දැම්මා. මෙන්න මෙහෙ දෙන ඔය දුම්කොළ කෑල්ලක්. අන්දරේ බොරු කේන්තියක් අරගෙන කීවා. යෝධයාගේ ඇස් උඩ ගියා. කට ඇද වුණා. මේ කෙසඟ මිනිහා ඇඟිලි දෙකෙන් බිත්තියේ ගඩොල් කැට දෙකක් ගැලවිලා යන්නේ නැන්නා අතින් පාරක් දුන්නොත් බිත්තියම ගැලවිලා යයි කියලා යෝධයා අන්දරේගේ ශක්තිය ගැන පුදුම වුණා. මහන්සියට දාපු දාඩිය උඩට බයටත් දාඩිය දාන්න ගත්තා. යෝධයා වෙවුලන අතින් අන්දරේගේ අතට දුම්කොළ කෑල්ලක් තිබ්බා. අන්දරේ දුම්කොළ කෑල්ල අරගෙන බුලත් විටේ කෑවා රස කර කර. පහුවදා මල්ලවපොර පිටියට යාමට මාලිගාවේ මය සූදානම් වුණා. අන්දරේත් හොඳට කෑම කාලා සූදානම් වුණා. ඒත් යෝධයා පේන්න නෑ. කට්ටියම යෝධයාගේ කාමරයට එබුණා. යෝධයා නැහැ. බඩු මුට්ටුත් අකුලගෙන යන්න ගිහින් උදේ පාන්දරින්ම. යෝධයා සටන් නොකරම පැනලා ගිහින්. අන්දරේ නිකම්ම ජයගත්තා. කවුරුත් කතා වුණා. රජ්ජුරුවන් මේ ආරංචිය අහලා සතුටු වුණා. ජයග්‍රාහකයාට දිය යුතු ත්‍යාගය අන්දරේට ලබා දෙන්නට සූදානම් වුණා. ඇත්තෙන්ම රජතුමා දන්නවා අන්දරේ කුමන හෝ නුවණක්කාර වැඩක් මගින් යෝධයාව පෙරදූ බව. ඒත් ඒක කළ විදිය නම් දන්නේ නැහැ. කොහොම වුණත් සිහින් කෙසඟ සිරුරක් ඇති අන්දරේ අර මහා සද්දන්තයා පෙරද වූ බව රට පුරා ප්‍රචාරය වුණා. අන්දරේට තෑගි බෝගත් ලැබුණා. කුරක්කන් පිට්ටු සහ තිත්තයන් මැල්ලුම. අන්දරේ රජවාසලට ආවම බිසවුන් වහන්සේ බැහැ දකින්නට යයි පොඩි පණිවිඩයක් ලැබුණා. පණිවිඩය ලැබුණ විගස අන්දරේ බිසවුන් වහන්සේ බැහැ දැකීමට ගියා. ඔබතුමිය මට එන්න කීවාද? අන්දරේ බොහොම ගරුසරු දක්වලා බිසවගෙන් ඇසුවා. බිසවට අන්දරේව බොහෝම විශ්වාසයි. පුංචි පුංචි වැඩපල කරගන්නට බිසව අන්දරේව ගෙන්වා ගත්තා. බිසවුන් වහන්සේ වටපිට බැලුවේ පුංචි රහසක් කියන්නට වගේ. අන්දරේ තවත් ටිකක් බිසවට කිට්ටුණා රහස දැනගන්නට. අන්දරේ මේ රහස කාටවත්ම කියන්න එපා. මම මේ අන්දරේවම ගෙන්වා ගත්තේ ඒකට වෙන හොඳ කෙනෙක් නැති නිසයි. බිසව රහසින් වගේ කිව්වා. අනේ බිසවුන් වහන්ස ඕනෑම දෙයක් කියන්න. ඔබතුමියට මොනවද කරගන්න තියෙන්නේ? අන්දරේ බොහෝම යටහත් පහත්ව ඇහුවා. වැඩි ප්‍රසිද්ධියක් නැතුවට බිසවට හිටියේ බබෙක් ලැබෙන්න. මාලිගාවේ වැඩි දෙනෙක් ඒ බව දන්නෙත් නැහැ. මොනවා වුණත් බිසවට පොඩි ආශාවක් ඇති වෙලා ගමේ ගොඩේ කෑමක් කන්න. බිසව හිතුවා රහසින්ම අන්දරේට කියලා ඒ කෑම ගෙන්වා ගන්නට. අන්දරේ මට පොඩි කෑමක් ගෙන්න ගන්න ඕනේ. බිසව ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන කීවා. පුංචි වැඩක් මේ බිසවුන් වහන්ස මං ගෙනවිත් දෙන්නම්. මොනවද ගෙනත් දෙන්න ඕනේ? බිසව ආයෙම වටපිට බැලුවේ ඇසෙන මානේ කවුරු හරි ඉන්නවාද බලන්න. මට කුරක්කම් පිට්ටුයි තිත්තයන් මැල්ලුම්කුයි කන්න ආසයි. අන්දරේට පුළුවන් ද මට ටිකක් ගෙනවිත් දෙන්න? අපොයි ඕක සුළු දෙයක් නේ බිසවුන් වහන්ස. හෙට උදේම ගේන්නම්කෝ. අන්දරේ බොහොම සතුටින් ගෙදර යන්න ගියා. අන්දරේ ගෙදර ගිහින් ආපසු ගම පුරා රවුමක් ගියා පණිවිඩයක් කියන්න. ගමේ ගෙයක් ගාන ගියා අන්දරේ මෙහෙම කිව්වා. මේක රජවාසල පණිවිඩයක්. හෙට උදේම හැම ගෙදරකින්ම කුරක්කම් පිට්ටුයි තිත්තයින් මැල්ලුමකුයි හදාගෙන යන්න ඕනේ. වරද්දන්න එපා. ගමේ අය රජවාසල පණිවිඩය හිස් මුදුනෙන් පිළිගත්තා. පිරිමි උදවිය වේවැල් කූඩ අරගෙන වැව්වල කුඹුරුවල ඇලවල් වල සිටි තිත්තයන් ඇල්ලුවා. ගැහැණු උදවිය අටුවලින් කුරක්කම් අරගෙන කොටලා සුද්ධ කරලා කුරක්කම් පිටි ඇඹරුවා. හැම ගෙදරකින්ම කුරක්කම් පිට්ටු තැම්බෙන සුවඳ විහිදුණා. කුරක්කම් පිට්ටු සහ තිත්තයින් මැල්ලුම ගමේ සාමාන්‍ය මිනිසුන් කෑමට ගන්නා රසවත් ආහාරයක්. රජවාංගිකාවේ රජබොජුන් මිසක කුරක්කන් සහ තිත්ත පැටව කොහෙද? රජබිසව මේ කෑම කන්න ලැජ්ජ වෙන එකත් එක හේතුවක් වුණා. පසුවදා උදෑසනම රජතුමා අවදි වී ජනේලයෙන් පිටත බැලුවා. රජමාලිගාවේ මිදුලේ මහ පිරිසක් රැස් වී සිටියා. හරි පුදුමයක්.
රටවැසියන් රජතුමා හමුවීමට එන බවක් රජතුමා දැනගෙන හිටියේ නැහැ. රජතුමා වහාම මිදුල දෙසට ආවා. ඇයි මේ මිනිස්සු කදවල් බැඳගෙන ගෙනවිත් තියෙන්නේ මොනවාදයි නොදත් රජතුමා ඉතින් සිටි අන්දරේගෙන් ඇසුවා. අන්දරේ දේවිය දිහා බැලුවා. දේවියන් වහන්සේ ඒ මිනිස්සු කුරක්කම් පිට්ටු තිත්තයින් මැල්ලුම් එක ගෙනල්ලා අපේ බිසවුන් වහන්සේට කන්නාශාවක් ඇති වෙලානේ. අන්දරේ රජතුමාට කිව්වා. දේවිය ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන වහාම ඉවත් වුණා. ඒක අපූරු රහස් රැකිල්ලක්. රජතුමාටත් hina ගියා. උඹ තමා අන්දරේ දවසකටවත් මිනිහා රජ්ජුරුවෝ hina වෙවි මාලිගාව ඇතුළට ගියා. කළුගල එසවූ හැටි. අන්දරේගේ ගම් පළාතේ තිබුණ විශාල වෙල්යායක්. ඒ වෙල්යාය මැද විශාල ගලක් තිබුණා. ගමේ අය එකතු වෙලා මේ ගල ඉවත් කරන්න උත්සාහ කළා. මේ ගල කුඹර මැද තිබීම ගොවියන්ට මහා කරදරයක් වගේම අපහසුවක් වුණා. ගමේ සවිශක්තිය ඇති අය විතරක් නොවේ අල්ලපු ගම්වල සිටි ශක්තිමත් මිනිස්සුත් මේ ගල ඉවත් කරන්න උත්සාහ කළා. ඒත් බැරි වුණා. දවසක් ගමේ අය ගල ගැන කතා කරමින් සිටින විට අන්දරේ එතනට ආවා. අපොයි ඔය වැඩේ ඔය තරම්ම ලොකු වැඩක් ඈ. මට පුළුවනි ඔය ගල කරේ තියාගෙන කුඹුරෙන් ඈතකට ගිහින් දාන්න. අන්දරේ එහෙම කීවාම ගමේ අයට හරි සතුටුයි. අනේ අන්දරේ ඔබ කියන දෙයක් අපි කරන්න. අපට ඒ උදව්ව කරන්න ගමේ අය අන්දරේට කීවා. එහෙම ගල් උස්සන්න හිටි ගමන් බෑ. සතියක් හීනටි හාලේ බතුයි කලුකුම් මසුයි දිනපතාම කන්න ඕන. ඊ කෑවාම ශක්තිය ලැබේවි. අන්දරේ කීවා. එදා සිට 3 වේලටම හීනටි හාලේ බතුයි කලුකුම් මසුයි අන්දරේට ලැබුණා ගම්වැසියන්ගේ. සතියක් පුරා අන්දරේ මේ විදියට සත්කාර ලැබුවා. ගලවසවා ඉවත් කරන දවස උදා වුණා. අන්දරේගේ මේ වික්‍රමය බලන්න ගමේ සෙනග එක් රැස් වුණා. ගැහැණු පිරිමි තරුණ මහලු කුඩා දරුවන් මේ හැම දෙනාම කුඹුරට ඇවිත් හිටියා. අන්දරේ වීරයෙක් වගේ ලොකු ගෝණියක් අතේ තියාගෙන එතනට ආවා. ගෝණිය නමලා කරට දමාගත් අන්දරේ එතන සිටි අයට කිව්වා. ඉතින් කවුරුත් එකතු වෙලා මේ ගල මගේ කර උඩින් තියාපල්ලා කියලා. එතන හිටි කවුරුත් මුකුටේ මූණ බලාගත්තා. අනේ අන්දරේ අපි කොහොමද මේ ගල උස්සන්නේ? මේ ගල හොල්ලන්නවත් බෑනේ. ඕක කොහොම හරි උස්සලා තියාපල්ලා මගේ කර උඩින්. මට මෙතන රස්තියාදු වෙන්න බෑ. තව වැඩ තියෙනවා මට. අන්දරේ ආයෙම කීවා. බලන් හිටිය අය බොහෝම අසරණව බලා හිටියා. අපිට බැරි නිසානේ අන්දරේට කිව්වේ. කටකාර තරුණයෙක් කීවා. මුළු ගමක සෙනගකට බැරි නම් මේ ගල මගේ කර උඩින් තියන්න මම මොකද කරන්නේ? කර උඩින් තිබ්බොත් මං ගෙනියන්නම්. අන්දරේ එහෙම කීවම ගමේ අයට තේරුණා අන්දරේගේ තරම හොඳටම. කවුරුත් විසිරිලා ගියා. අන්දරෙත් ගෝණිය අරගෙන ගෙදර ගියා. බිහිරි බිසවයි බිහිරි අඹුවයි. අන්දරේ හමු වී කතාබස් කරමින් සිටි වෙලාවක බිසවුන් වහන්සේ කීවා අන්දරේ මට අන්දරේගේ බිරිඳ දකින්නට ආසයි. දවසක මාලිගාවට එකතු කරගෙන එන්නකො කියලා. අන්දරේට හිතුණා බිසවට ආයෙම විහිළුවක් කරන්න හොඳ වෙලාව කියලා. බිසවුන් වහන්සේ මට බිරිඳ නම් එකතු කරගෙන එන්න පුළුවනි. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇගේ කන් දෙක ඇහෙනවා අඩුයි. ඔබතුමීට ටිකක් ශබ්ද නගලා කතා කරන්න වේවි. අන්දරේ කනස්සල්ලෙන් වගේ කීවම බිසවටත් කනගාටු හිතුණා. ඔහොම තමා අන්දරේ. ඕවා ඉතින් ඒ තරම් කනගාටු වෙන්න ඕන දේවල් නොවේ. මට කරදරයක් නෑ. මං ටිකක් හයියෙන් කතා කරන්නම්කෝ. අන්දරේ යාව එකතු කරගෙන එන්න. බිසව එහෙම කීවාම අන්දරේ සිත යටින් සතුටු වුණා. එදා අන්දරේ මාලිගාවෙන් පිට වුණේ බිරින්දෑව පහුවදා මාලිගාවට කැඳවාගෙන එන්න බවට පොරොන්දු වෙලා. ගෙදර ගිහින් අන්දරේ බිරිඳට කීවේ තවත් කතාවක්. උන්න හාමිනේ රජබිසවුන් වහන්සේ කීවා ඔයාව බලන්න ආසයි කියලා. හෙට උදේම අපි මාලිගාවට යන්න ඕනේ. තියෙන හොඳම ඇඳුම සූදානම් කරගන්න. තවත් එකක් බිසවුන් වහන්සේගේ කන් ඇහෙන්නේ නැහැ. මාලිගාවට ගියාම ටිකක් හයියෙන් කතා කරන්න. අනේ ඒකට මොකද? මං හයියෙන් කතා කරන්නම්කෝ. බිසවුන් වහන්සේ දකින්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද?
අන්දරේගේ බිරිඳ එතැන් සිට ගමනට සූදානම් වුණා බොහෝම ඕනෑකමින්. පහුවදා උදේම අන්දරේ බිරිඳ සමග රජමාලිගාවට ගියා. බිරිඳට රජබිසව මුණ ගැසූ අන්දරේ වහා මෙතනින් ඉවත් වුණා. රජතුමා ඉහළ මාලයේ සිටියේ. පහළ මාලේ මහා ගාලගෝට්ටියක් ඇසුණා රජතුමාට. මේ මහා සද්දය ගැන බලන්න රජතුමා පහළ මාලයට ආවා. රජබිසව පුළුවන් තරම් හඬින් අන්දරේගේ බිරිඳට කතා කරනවා. අන්දරේගේ බිරිඳ ඊටත් වඩා උස්සදින් රජබිසවට කතා කරනවා. ඈතට ඇහෙන්නේ මහා රණ්ඩුවක් වගේ. ඉතින් කොහොමද බිසවුන් වහන්ස? ඔබතුමිය දැකෙන්න ලැබීම මට කොතරම් සතුටක්ද? ඔව් මටත් සන්තෝසයි. බිසවත් කෑ ගහනවා. ඊට මෙහා කුළුණකට මුවා වූ අන්දරේ හොඳටම hina වෙනවා. රජතුමා දුටුවා අන්දරේව. ළඟට ගෙන්වාගත් අන්දරේගෙන් රජතුමා ඇසුවා මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියලා. අන්දරේ hina වෙමීම සිදුවෙන දේ ගැන රජතුමාට කීවා. රජතුමාටත් hina. රජතුමා බිසව ළඟින් ගිහින් අන්දරේගේ විහිළුව ගැන කීවා. ලැජ්ජාව බිසව වහවහා මාලිගාව ඇතුළට ගියා. අන්දරේගේ බිරිඳ තරහෙන් පිපිරි ගෙදර ගියා. හැන්දෑවේ අන්දරේ ගෙදර ගියාම බිරිඳ දොර නෑරම හිටියා. කොතරම් වැටිලි කළත් ඈ නෙවෙයි දොර ඇරියේ. පසු අන්දරේ කීවා එහෙනම් මල් ලින්දට පැල්ලා දිවි නහ ගන්නවා කියලා. අන්දරේ එහෙම කියලා ලොකු ගල් ගෙඩියක් ලින්දට දාලා ගේ පිටිපස්සේ සැඟවුණා. බිරිඳ ඇසිතුවේ අන්දරේ ලින්දට පැන්නා කියලා ඈ කෑ ගසාගෙන දොරත් අරගෙන ලින්ද දිහාට දෙව්වා. හිමින්ම දොර ළඟට අන්දරේ හූ හාමිනේ මම මෙහෙ කීවා. ලින්දට එබියබී විලාප කියා කෑ ගසමින් සිටි හාමිනේට අන්දරේ දුටුවම සතුටුයි. දවසකටවත් මිනිහා තමයි. ඈ කඳුළු පිස්දමමින් අන්දරේට කෑම බෙදන්න ගියා. රජතුමාගේ නිନ୍ଦ නොයන අසනීපය. බොහෝ දෙනෙකුට හැදෙන අසනීපයක් තමයි නිନ୍ଦ නොයෑම. මේ නිନ୍ଦ නොයාමේ අසනීපය රජතුමාටත් තිබුණා. රෑ නිදි වරාගෙන පාළුවේ සිටීම රජතුමාට හරිම වදයක්. අන්දරේවත් ළඟ සිටියානම් විනෝදයෙන් ඉන්න තිබුණා. සමහර විට හිතේ සතුට ඇති වුණාම නින්දත් යාවි මට කියලා රජතුමා සිතුවා. පසුවදා රාත්‍රියේ රජතුමා සමග ඉන්නට අන්දරේ ආවා. රෑ බෝ වනතුරු විවිධ රස කතා කියමින් අන්දරේ කාලය ගත කළා. රජතුමාට නින්ද යන පාටක්වත් නැහැ. අන්දරේට නිදිමත ඉවසන්න බැරුව ඈනුම් යනවා. ටික වෙලාවකින් අන්දරේ නිදි කිරා වැටෙන්න පටන් ගත්තා. අන්දරේ නුඹ නිදිද? රජතුමා ඇසූ ගමන් අන්දරේ උඩ ගොස් බිම වැටුණා වගේ නින්දෙන් අවදි වුණා. මොකෝ අන්දරේ නුඹට නිදිමතද? රජතුමා ආයෙම ඇසුවා. අනේ නෑ රජතුමනි, මම මේ කල්පනා කරමින් හිටියේ මේ අහසේ තරු පහන් බවට පත් වුනොත් ඒවා දල්වන්නට කොච්චර තෙල් ඕනෑ වේවිද කියලයි. රජතුමාට පිළිතුරු දුන් අන්දරේ ආයෙමත් නිදිමතේ ඇඹරුණා. තවත් ටිකකින් අන්දරේගේ ඇස් පියවිගෙන ආවා. මොකද අන්දරේ නුඹට නිින්ද යනවද? නිදි නැති රජතුමා ආයෙම ඇසුවම අන්දරේ ගැස්සිලා අවදි වුණා. රජතුමාට නිින්ද නොගියට අන්දරේට එවැනි ලෙඩක් නැහැ නොවේ. අනේ රජතුමනි, මම මේ පොඩි ගණනක් හදමින් හිටියා. ගණනක්? මොකද්ද ගණන? රජතුමා ඇසුවා. මේ මහා සාගරයේ තියෙන වතුර තීන්ත බවට පත් වුණොත් ඒවයෙන් ලියන්ට කඩදාසි කොච්චර ඕනෑ වෙනවාද කියලයි. මම මේ කල්පනා කරමින් ගණන් බැලුවේ. අන්දරේ ආයෙම ඈනුමක් කැරියා. තවත් ටික වෙලාවකින් අන්දරේට ආයෙම නිින්ද යාගෙන ආවා. එවරත් රජතුමා අන්දරේට නිදා ගන්න නොදී කතා කළා. අන්දරේ ඒ ගමන මොනව ගැනද කල්පනා කරන්නේ? එවරනම් අන්දරේගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. අන්දරේට හරිම කේන්ති. තමා ළඟ ඉන්නේ රජතුමාද කියලාවත් නැතුව අන්දරේ කතා කළේ. රජතුමනි, මම මේ සැරේ කල්පනා කළේ පට්ටපල් මෝඩයෙක් ගැනයි. එක්කෝ ඒ මෝඩයා නිදා ගන්න ඕන, නැතිනම් මට නිදා ගන්න දෙන්න ඕනේ. මේ එකක්වත් කෙරෙන්නේ නැහැ. අන්දරේ එහෙම කීවම රජතුමාට hina ගියා. රජතුමා hina වෙලා අන්දරේ දිහාට හැරිලා මෙහෙම කිව්වා. අනේ අන්දරේ, උඹ නිදාගනින්.
හොඳින් hina වූ නිසා අන්දරේටත් හොඳට නිින්ද ගියා. හිත සැහැල්ලු වුණ නිසා රජතුමාටත් හොඳට නිින්ද ගියා.